පිරිසිදු උතුම් ධර්මිෂ්ඨ දේවතාත්‍රයේ අප ජීවත් වන අපේ ලංකා දේශය ඔබගේ බලගතු දේව අතටම වාරයි. පිරිසිදු පියාණනි, ඔබ හැර වෙන කෙනෙක් අපිට කියන්නට පිළිගන්නේ නැහැ. ඔබ පමණයි අපට ඉන්නේ එකම කෙනා දෙවි පියාණන් වහන්සේ. ඒ නිසා පිරිසිදු පියාණනි, අප රටේ සියලුම වැසියන් ජාති කුලමල වර්ග ભેදකින් තොරව දැන් දින 28ක් වූ කාලයක් සියල්ල අතහැර දමා මහපාරේ දුක් විඳිනවා. ඔව් ඉල්ලන්නේ ඔවුන්ගේ ජීවිතයට නෙමෙයි, අපේ රටට සහනය. අපේ රටට සිත සාන්තිය උදා කර දෙන පිණිස ඔවුන් පාදන්නේ විසින්. පිරිසිදු පියාණනි, ඔබ හැර වෙන කෙනෙක් අපිට නැහැ කියන්නේ. අප රට තුල ආගම් වලින් පිළිලා කොතෙකුත් ආගම් තිබුණා. අද අපි හැමෝම ඉන්නේ මහපාරේ. හැම මිනිස්සෙකුටම ප්‍රශ්නයක් වෙලා උත්තරයක් නැහැ. පියාණනි, මිනිස්සු එනකොට ආගන්න තැනට මිනිස්සුපත් වෙලා මිනිස්සු දුක් විඳිනවා පියාණනි. පිරිසිදු පියාණනි, අනුකම්පා කරන්න. දෙවියනි, මහපාරේ මිනිස්සෙක් යන විට තව මිනිස්සෙකු ගැන ආදරයක්, දයාවක්, අනුකම්පාවක් නැති තැනට කෝපය වැඩි වෙනවා. ඉවසිලිවන්තභාවය
බෙලහීන වෙලා සියල්ල අමතක වෙලා ධර්මය කෙලසිලා විරසිත වෙලා ජීවිතේ අතරමං වෙලා ස්වාමීනි ඔබ බලා සිටිනවා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ස්වාමීනි මිනිස්සු අසරණ දුබල අනුකම්පා කරන දෙවියනි මිනිස්සේ පාපයක තියෙන ඵල විපාකය බොරුවක තියෙන ඵල විපාක හොරකමේ තියෙන ඵල විපාක මිනිස්සුන්ට දැනෙන්නේ හැංගෙන්නේ නැහැ දෙවියනි යම් මිනිස්සෙක් යම් බොරුවක් කළොත් ඒ බොරුව දරුවාට පවතින ඒක සාපයක් වෙනවා ඒ නුවරටම මහා විප්‍රාසයක් සිද්ධ වෙනවා විනාශයක් සිද්ධ වෙනවා දෙවියනි අද එය අපේ රටේ වෙලා තිබේ දෙවියනි අනුකම්පා කරන්න දෙවියනි අනුකම්පා කරන්න සුද්ධ දෙවියනි අනුකම්පා කරන්න දෙවියනි අනුකම්පා කරන්න දෙවියනි මනුෂ්‍යත්වය කොතෙකුත් පාරේ සිටියා අපිට උත්තරයක් නැත්නම් අපේ කෑගැසීමේ බලස්තෝදිනයක් ඒ නිසා දෙවියනේ ඒ දරුවන්ට ඒ කෑගැසෙන කල ඒකේ උත්තරය ඔබගෙන් ලබනවා අපි ඉල්ලනවා ඔබගේ දෙවියනේ ඉක්මන් උත්තරයක් අපේ රටට දෙන්න දෙවියනේ මොන දේ වුවත් එකම අරමුණකින් එකට සිටගෙන දවස්පතා භෝජනය මිනිසයාට ලැබෙන්න දර විවෘත කරනවා දෙවියනේ මිනිසයා පෝෂණය කළමනවා දෙවියන් වහන්සේ කොතෙකු කෑගැසුවත් අපිට ඉන්නට ඔබ මැව්ව මේ පොළව මේක රැක දෙන්න ස්වාමී සුබාදහම මේ ගසකොළ ආදී මේ සියල්ල එදා හිටපු රජවරු ලවති ඔබේ ස්වරූපයේ මිනිස් වර්ගයා මේ රට මේ වැහු මේ සියල්ල තනුවේ දෑති වීරියෙන් දෑති ශක්තියෙන් අද ඒක විනාශ වෙලා යනවා ඒකේ තියෙන සෝබනත්වය ඒකේ තියෙන සැබෑ මනහර භාවය අද නැති වෙලා යනවා ස්වාමී දෙවියනි අපේ රට ඔබ සැපිනුනම රටට ආශිර්වාද කරන්න දෙවියනි ඔබ මිනිස්යාගේ සිත පිළිල කරන්න මිනිස්යාගේ හදවත් ස්වාමීනි වෙනස් කරන්න සිතුවිලි වෙනස් කරන්න වැරදි මතය මත මමත්වයේ සිතුවිලි පහ කරලා හොඳ සිතුවිල්ල මිනිස්යා තුළට දෙන්න ස්වාමී ආදර ජේසුනි මේ කැමිකාරකම මේකින් තව තවත් තුවාලය සුව වෙනවා නොව තුවාලය කුණු වෙන තැනටපත් වෙනවා ස්වාමී ඒ නිසා පිරිසිදු දෙවිතුමනි සුද්ධ දෙවියනි අපට උත්තරයක් අවශ්‍යයි සැනසීමක් අවශ්‍යයි මිනිස්යන්ගේ එදිනදා ජීවිතේ දුකක් වේදනාවක් නැතිව දහඩිය රැගෙන දහඩියේ නිසිපල අසරණ හිඟන්නාට දරාගෙන සුවසේ ජීවත් වෙන්නට අනේ යේසුනි උපකාර කළ මැනව දෙවියනි උපකාර කළ මැනව දෙවියනි ආශිර්වාද කළ මැනව සුද්ධාඥානනි ඔබට নমස්කාර වේවා සුද්ධාඥානනි ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ ඔබ මැව්ව මේ ලෝකය ඔබ මැව්ව මිනිසා අද ඉන්නේ දුකෙන් හා වේදනාවෙන් කිසිවක් කරන්න බැරිව අසරණව කෑගසා වැළපෙනවා ස්වාමී. ඒ වැළපෙන මිනිසාගේ හදවත යම් තැනකට ගන්නට ඔබට පුළුවන් දේවතාවන්ගේ අප්පා පියාණනි. ඒ නිසා පිරිසිදු පියාණනි හැම මිනිසෙකුගේම හදවතේ තිබෙන දුබලත්වය ස්වාමීනි වේදනාව තුවාලය සුවකල හැකි එකම තැනන් වහන්සේ සර්වබලධාරී සර්ව පරාක්‍රම මෞංකාර සර්ව සාධාරණේ එකම තැනන් වහන්සේ ඔබයි. ඒ නිසා පිරිසිදු පියාණනි ඔබගේ දේව කරුණාව දේව ආශිර්වාද දේව වරක් ප්‍රසාදය අපේ රටට දෙවියනේ
ඉක්මන් කළ මැනව. දෙවියනේ අපේ මිනිස්සු අපේ සහෝදරයන් විඳින දුක ඔබගේ සුද්ධ දෑති තබනවා. ආදරේ දේශුනි ඔබ වහන්සේගේ සුද්ධ ලේවලෙන් එයාගේ හදවත්වල වැරදි තිබේ නම් දුබලතාවයේ තිබේ නම් දුර්වලකම් තිබේ නම් ඒවා සෝදලා පවිත්‍ර කරලා පිරිසිදු සිත් ඇත්තෝ කරලා අනේ දේශුනි අපේ රට සෙත ඇති කරන්න සුදාස්මයන් දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා. සමිතිනේ ඔබට නමස්කාර වේවා. ඔබට ගෞරවය වේවා. දෙවියන් වහන්සේ හලෙලූයා ස්වාමීනි ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේ ගෞරව වේවා. සමිතිනේ ප්‍රශංසා වේවා. හලෙලූයා ප්‍රශංසා වේවා. දෙවියනි අපි ගායනා කරමු 115 වෙනි ගීතිකාව. අපි හැමෝම අද ඊටම දුක්පරිත කාලයක්, විලාපයේ කාලයක්. ඒ කාලය අපි හැමෝටම දැනෙනවා. හැම කෙනෙකුටම දැනෙනවා වේදනාව. හැම කෙනෙකුටම දැනෙනවා උපාසය. හැම කෙනෙකුටම දැනෙනවා කුසගින්න. අද වෙන විට වේල් තුනේ එක වේලක්වත් කණ්ඩක නැතිව දුක් විඳින අපේම සහෝදර සහෝදරියන් දෙමාපියන් අදාපාතද සිටිනවා. අපගේ ජීවිතවල පවා ඒ අඩුපාඩුව අපිට දැනෙනවා. තරාතිරමකින් තොර හැම කෙනෙකුටම දුක වේදනාව අද උරුම වෙලා මහා පාරේ කඳුළු මැද ගංගාවක් මේ අද ජීවිත දුක් කඳුළු හෙලනවා. සැනසීම නැහැ, සුවය නැහැ, සමාදානය නැහැ. අපි හැමෝම මොර ගැසීමක් බවට පත් වෙලා, කෙඳිරීමක් බවට පත් වෙලා අපි වේදනාවේ කෑගසනවා නෙවෙයි. ඒ නිසා අපි කියමු දෙවි ස්වාමිනී අපිව බේරාගත මෙනව, අපිව නිදහස් කරගත මෙනව, අපිව ගැලෙව්ව මෙනව, අපිව හාමත් වෙන්නට නොහිට අපට සපයන්නේ රටට දෙන්න සෙත උදා කරන්න ආශිර්වාද.
මට ඔබ සැලකුවේ ඇතුළු වන්න දැන් මගේ පියාගේ රජයට සගේ පියාගේ රජයට සගේ ඔබ මගේ හිතා උඩා බැයිකුට දායා ඒ කරන්නේ මට තමා ඒ කරන්නේ මට තමා සිටියෙමි මම මහලු වී ඔබ මා සැලකූ සිටියෙමි සොයමින් තැවී ඔබ මා සැනසූ ඇතුළු වන්න දැන් මගේ පියාගේ රජයට සගේ පියාගේ රජයට සගේ ඔබ මගේ හිතා උඩා බැයිකුට දායා ඒ කරන්නේ මට තමා ඒ කරන්නේ මට තමා සිරගෙයි මම සිටියෙමි ඔබ මා බැලුවේ තනි වී මම සිටියෙමි ලැබුණි සැනසිලි ඇතුළු වන්න දැන් මගේ පියාගේ රජයට සගේ පියාගේ රජයට සගේ ඔබ මගේ හිතා උඩා බැයිකුට දායා ඒ කරන්නේ මට තමා ඒ කරන්නේ මට තමා ඉතින් මාපියාදර සහෝදර සහෝදරියනි අම්මේ තාත්ති දුවේ පුතේ මේ මාසේ පළවෙනි සිකුරාදා දවස මේ තුන් දේව මෙහෙය දෙවිනි දිරැටි තබනවා අපි මේ මාසය සැබවින්ම මේ උතුම් මාසය අපි දේව මාතා වහන්සේගේ ඒ උතුම් චේතනාන්විත ඒ පිරිසිදු ජීවිතය ගැන අපි මේ මාසයේ පුරාගෙන ඒ ජීවිතය මේ මාසයට පමණක් සීමා වෙලා නැහැ. ඒ ජීවිතය අපි හැමෝගේම ජීවිතේ හැම උදෑසනකම ඔබට මට ආදර්ශමත් උතුම් අම්මා. ඒ අම්මා කියන අකුරු තුනේ තියෙන ඒ සැබෑ යථාර්ථයේ ගැඹුර දේව අම්මා තුලින් අපි හැමෝගේම ජීවිතේ ජීවත් කරන ඒ නාමය. ඒ නිසා අපිට දේශුව ලැබුණේ ඒ පිරිසිදු අම්මා තුලින්. ඒ අම්මගේ ජීවිතය තුන් නිසා. ඒ නිසා අපේ ජීවිතයේ සෑම මොහොතකම අපි ජේසුත් එක්ක ඉන්න හැම මොහොතකම ඒ අම්මගේ උණුසුම ජේසුට තිබුණා මේ ඔබට මට ඒ දේව අම්මගේ උණුසුම අපේ හදවත් තුළ අපේ ජීවිත තුළ ඒ උණුසුමෙන් අපිට වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝගෙම ජීවිත සාර්ථකාරයෙන්ම එතුමියගේ ජීවිතය
අද ඔබේ මගේ ජීවිතේ එකම ආදර්ශයක් වෙන්න පුළුවන්. එතුමිය දෙවියන් වහන්සේට තිබුණු ඒ නියතමානීකම, ඒ පිරිසිදු කැපවීම අද අපේ දෙමෝපියන් තුළ තියෙනවාද කියන ප්‍රශ්නය. අද වන විට එදා එතුමියගේ ජීවිතය තුළින් අපේ දෙමෝපියන්ගේ ජීවිත ගොඩාක් දෙවියන් වහන්සේ ළඟ. අද මේ ලෝකේ අපේ දෙමෝපියන් ඉන්නේ කොතනද? අපේ දෙමෝපියන්ගේ ජීවිත අද අන්ධකාරී දූතයා සමග ගමන් කරනවා. අන්ධකාරී දූතයාට මුල් තැන දීලා ඌ සමග වැරදි විකල්ප, වැරදි ක්‍රියාකාරකම් තුළ අද ගොඩාක් අපේ දෙමෝපියෝ අසරණව කෑගසා හඬනවා, වැළපෙනවා. ඒ නිසා එදා දේව අම්මා තුළ තිබුණු විශ්වාසය අද අපේ අම්මලා තුළ නැහැ. අන්න ඒ නිසා තමයි අපේ රටට මේ වගේ විදිහා, මේ වගේ දුක් විඳීමේ කාලයකට අපිව ළඟා වුණේ ඒ විශ්වාසය මදිකම නිසා. විශ්වාසය නැති වුණු නිසා, විශ්වාසය පිරීලා ගිය නිසා. ඒ නිසා අපි දැන් හැදෙන්නට ඕනේ. අපි වෙනස් වෙන්නට ඕන කාලය දැන් උදා වෙලා තිබෙනවා. ඒ නිසා එදා දීවරය යනු දෙවියන් වහන්සේ සැබෑ හිමිකරුවේ, සැබෑ සේවකයෙක්, සැබෑ පියෙක්. අද ඒක දෙවියන් වහන්සේ සමග ඒ යන තීවර ප්‍රශාව අද මේ ලෝකෙට සීමා වෙලා දෙවියන්ව අතහැරලා තමන්ගේ ශක්තිය, තමන්ගේ හිතු මනාපෙට ඒ රාජකාරිය සේවය කරන්ට යන මිනිස්සු නිසා අද දේව උදහස නිත් වෙලා ඒ රක්ෂාවල් අද සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ නැතිව මේ ලෝකේ ගොවියා යනු සැබෑ ගොවියා නම් සැබෑ දෙවියන් වහන්සේ. අද උන්වහන්සේගේ සැබෑ සත්‍ය, සැබෑ ක්‍රියාකාරකම් ගොවියා තුළ නැති නිසා අද මිනිස්සුන්ගේ මතයට මිනිස්සු බොහෝ දේ ලෝකයේ තියෙන ප්‍රකාරයට ඒ සියල්ල කරන්න ගිහින් අද සියල්ල නැති වෙලා, සියල්ල විනාශ වෙලා නාමය අද හරියටපත් වෙලා තිබෙනවා. මෙන්න මේ හැම හේතුවක් එක්කම සුද්ධ බයිබලයට අනුව අපි ගමන් කරනකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත නිකිරීම මේ හැම දෙයකටම හේතුවක් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ කියන කොයි දෙයක් වුවත් අපි හරියට තේරුම්ගෙන ඒ දේ කළා නම් අපේ රටට සිත හා සාන්තිය උදා වෙනවා. ඒ නිසා අපි තාම පරක්කුයි. අපි දැන් හරි අපි වෙනස් වුණොත්, අපි හැදුණොත් අපිට මේ කාර්ය ඉක්මනින් දේව කරුණාව, දේව ආශිර්වාද අපේ රටට ලබා ගන්නට පුළුවන්. ලෝකෙට ලබා ගන්නට පුළුවන්. මේක එක මිනිස්සෙකු වෙනස් වීමෙන් නැතිනම් තව මිනිස්සු 500කින්, මිනිස්සු 10කින්, මිනිස්සු 200කින්, 300කින් වෙනස් වෙලා රට ගොඩ නැගෙන්න බෑ. රටට වෙනසක් කරන්න බෑ. මේ පෘථිවිය තුල ජීවත් සිටින සියලුම මිනිස්යාගේ ජීවිතේ වෙනසක් වෙන්න ඕනේ. හැම මිනිස්සෙක් තුලම තියෙන්න ඕනේ ධෛර්යමත් හිත. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව හරි දේ කරන සිත. අන්න එදාට මේ රට බැබලෙන්නේ එදාට. මේ රටට සිතක් ඇති වෙන්නේ එදාට. නැතිව අරයාගේ මෙයාගේ අර පැත්ත මේ පැත්ත ඔළුදෙඩි මාරු වෙලා කවදාවත් මේ රටට සිතක් මේ තරුණ පරපුරට ඔවුන්ගෙන් පැවතෙන පරපුරට සිතක් සාන්තියක් උදා වෙන්නේ නැහැ. නිකම් රැවටිල්ලක්, මුලාවක්, මිත්‍යාවක් පමණයි මා පියාදර සහෝදර සහෝදරීනි දුවේ පුතේ අම්මා. ඒ නිසා අපි හරියට අපි මේ ගමන අපි පටන් ගත යුත්තේ දෙවියෝ සමග, දෙවියොත් එක්කයි. ඒ නිසා එදා අපේ ආදි පියවරුන්ගේ ජීවිත දිහා අපි අරගෙන බලනකොට ඒ හැමෝම දෙවියන් වහන්සේත් එක්ක හිටියා දේව දරුවෝ.
දේව ජනතාව ජය ලැබුවේ නැද්ද? ඒ අය ජය ලැබුවා. එහෙනම් අදත් අපිට තියෙන එකම ජයග්‍රහණය දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමෙන් මේ දේ අපට විසඳාගත හැකියි. දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකර අපි මොනතරම් අපි මේ ලෝකේ මොන ක්‍රමවේද අනුගමනය කළත් අපිට කවදාවත් යහපත් පිළිතුරක් යහපත් උත්තරයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මිත්‍යාවටම අපේ සිත අපි ඇදගෙන යනවා අකීකර දූතයන්, අන්ධකාර දූතයන්. ඒ නිසා එවැනි මුලා වීමට ඉඩ නොදී නිර්මීතකමින් නිර්මල හෘදයක් ඇතිව මේ පොළවේ යම් මිනිසෙක් ජීවත් වෙනවා නම් ඒ මිනිසාව දෙවියන් වහන්සේ අරගෙන පාවිච්චි කරනවා. දෙවියන් වහන්සේ මිනිස්යාට දෙයි මේ ලෝකේ තියෙන නුවණ, මේ ලෝකේ තියෙන ප්‍රඥාව තුළ ඔහුට බැරි වෙනවා මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳන්න. ඒ නිසා දෙවියන් වහන්සේගේ දිව්‍ය නුවණ, දිව්‍ය ඥානය, දිව්‍ය ප්‍රඥාව දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ කෙනෙකු මේ රටට පත් කළ යුතුයි. මන්ද උන්වහන්සේ දානියල් 2 කියනවා ස්වාමීන් වහන්සේ රටට නායකයෙක් පත් කරනවා ආයේ ඒ නායකයා වත්තන්නේ. ආයේ ඒ නායකයව උගේ නාමයෙන් ඇතුළෙන් පස්සේ තව කෙනෙක් පත් කරනවා. එනම් කෙනෙකුව උසස් කරන්නේ, පහත් කරන්නේ සරෝබලධාරී නෞකාර දෙවියන් වහන්සේ බව අපිට කිසිම සැකයක් නැහැ. දේව දරුවනි, දෙවියන් වහන්සේ ඒ දේ කරන්න පුළුවන්. දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැහැ. දෙවියන් වහන්සේට පුළුවන්. අද වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේව පැත්තකට දාලා මිනිස්සුන්ගේ මතයට මිනිස්සු වැඩ කරන නිසා මිනිස්සුන්ට දුක් විඳීමේ උරුමය දුක් විඳින්නට මිනිස්සු පටන් ගන්න ගමන් කරනවා. ඒ නිසා ධර්මය මත යැපෙන මිනිස්සු සියල්ල තේය සපයයි. ඒ නිසා හැම මිනිස්සෙක්ම ධර්මය මත ගොඩනැගිය යුතුයි. අන්න එතකොට පුළුවන් මේ රට ගොඩනැගෙන්න. රටට ආදරය කරන මිනිස්සයා වර්ග වලට බෙදෙන්නේ නැහැ, පාට වලට බෙදෙන්නේ නැහැ, තරාතිරම් වලින් බෙදෙන්නේ නැහැ. ඒ මිනිස්සයාට කරන්න පුළුවන් දේ ඒ මිනිස්සයා ආදරෙන් රට ගොඩනැගෙනවා. කඩදස්සක් සාන්තියක් උදා කරනවා. ඒ නිසා ඒ තැනට අපි එන්නට ඕනේ. ඒ තැනට අපි එන්නට ඕනේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත, පිරිසිදු කැමැත්ත අපි කරනවා නම් මේ රටට මෙවැනි විපතක්, මෙවැනි පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ දේව ජනතාව රෑ පමණක් නොව හැම මොහොතක්ම හැම දවසක්ම දේව කරුණාව සොයමින් ගමන් කළ යුතුයි. දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ සංරක්ෂණය, දේව ආශිර්වාද ලබන සංගයක් යුතුයි. ඒකයි සැබෑ දෙවියෝ සැබෑ ලෙස අපිට කියා දෙන්නේ. ඒ නිසා අපි හැමෝගෙම ජීවිතවල අඩුපාඩුකම් තියෙනවා. මා පියාදර සහෝදර සහෝදරියනි, දුවේ පුතේ අම්මා. ඒ නිසා අපේ ආත්මය මරන්නට, අපේ ශරීරයට හිංසා කරන්න පුළුවන් ලෝකේ ඕනෑම බලවේගයකට. අපේ ශරීරයට කන්න දෙන්න නැතුව වේදනාව දෙන්න පුළුවන්. ඒ වගේම පෝලිං ගානේ දුක් විඳින්න දෙන්න පුළුවන්. නමුත් දුවේ පුතේ, ඔබේ මගේ ආත්මයට ඔය කිසිමෙකුට දැනෙන්නට ක්‍රියාවක් කරන්න බෑ. ආත්මය දෙවියන් වහන්සේ තුල නිර්මීත නම් ආත්මය මරන්නට, ආත්මය විනාශ කරන්නට එකම යගෙදුකටවත් එකම උණ්ඩයකටවත් බෑ. ඒ නිසා අද මේ ලෝකේ විනාශ කිරීම කරන්නේ ශරීරයේ නැවති කූඩුව විතරයි. ආත්මය විනාශ කරන්නට කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා මේ ලෝකයේ තියෙන తాවකාලික බලවේගය తాවකාලික ලෙස මේ ලෝකේ රාජ්‍යයට කළ හැක්කේ ශරීරය විනාශ කර තබන්න පමණයි. ඒ නිසා ආත්මය විනාශ කරන්නට කිසිවෙකුට ඉඩ නොදී දෙවියන් වහන්සේගේ දේව කැමැත්ත කරමින් ඉදිරියට ගමන් කරන්නට ඔබට කිසි කලක කිසි විට ඔබට අකල් මරණයක් දෙවියන් වහන්සේ නොදෙනසේක. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ සැබෑ සත්‍ය අපි වටහාගෙන ගියොත් අපිට මේක ඉක්මන් උත්තර දෙවියන් වහන්සේ දෙනු ලබනවා. ඒ නිසා
අපි මිනිස්යන් අතර මිනිස්යන්ගේ සිතුවිලි නිෂ්ඵල දෙයක් වෙන බැවින් මිනිස්යන්ගේ කෝපය මිනිසාගේ පිට තියෙන නිසා කවදාවත් මිනිසාට මේ උවදුරින් ගැලවෙන්න බෑ. මිනිසාගේ පිට නැති වුණා නම් මිනිසා සම්පූර්ණ පරිවිය වගේ පිරිසිදු සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනකොට මේ රට ඉබේම ගොඩ නැගෙනවා. රට සැප සාන්තිය උදා වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ සිතුවිලි අනර්ගයි. දෙවියන් වහන්සේගේ සිතුවිලි අනර්ගයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ සිතුවිලි මත ඔබේ මගේ සිත එක්සිට් වෙනවා නම් අන්න එතන අපේ රටේ දර්ශනයක් තිබෙනවා. අපේ රටට සිතක් සාන්තියක් උදා වෙනවා. ඒ නිසා ඒ තැන අපි අරගලයක් මැද වෛරය කෝධය කෝපකම මැද අපිට ජය නොලැබේ. ඒ නිසා අපි ජය ගන්නට නම් අපි එකම විශ්වාසයේ ගමනක් දේව කැමැත්ත කරන ජනතාවක් විය යුතුයි. අනුන්ගේ දුක වේදනාව කඳුල හොඳ හැටි තේරුම් ගන්නා වූ ජීවිතයක් අපේ රටට අවශ්‍යයි. එවැනි එක ජීවිතයකට මෙය කරන්න හැක. එහෙනම් හැමෝගේම ජීවිතය තුළ තමකම නසා සියල්ල අතහැර අධ්‍යාත්මික ලෙස ජීවත් වෙන මිනිස් වර්ගයා මේ පෘථිවියට අවශ්‍යයි. ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ බුදුන් වහන්සේලා වගේ එවැනි පිරිසිදු සිත් ඇත්තෝ මේ රටට පහළ වෙන්නට ඕනේ. ඒ නිසා ඒ පහළ වීම තව බොහෝ කාලයක් යාවි. ඒ නිසා ඒ දැනට අපි ගොඩ නැගිය යුතුයි. ඒ දැනට අපි ගොඩ නැගිය යුතුයි. නැතිනම් මේ ලෝකයේ තියෙන මිනිස්සුන්ගේ මාන්නය, මිනිස්සුන්ගේ තියෙන මමත්වය, මිනිස්සුන්ගේ තියෙන බලපුරුවන්කාරකම් මේ සියල්ල මත අපි හැමෝම දුක් වේදනා මැද කඳුළු වගුරුවන කඳුලක් පාටපත් වෙයි. ඒ නිසා පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ අපට දුන්නු ධර්මීයතාවය, ඒ සැබෑ පරම සත්‍ය අපි හැමෝම සොයන්නට ඕනේ. අපි හැමෝම සොයන්නට ඕනේ. අපි මේ සැබෑ සත්‍ය හොයන්නේ නැතිව මේ ලෝකේ තියෙන පෙනුමෙන් අපි පල්ලි පන්සල් ගියොත් කවදාවත් අපිට මේක ගැලවීමක් නැහැ. අපිට මේක මිදීමක් නැහැ. ඒ නිසා අපි හැම දෙයක් තුළම සැබෑ යථාර්ථය, සැබෑ ඇත්ත මත ජීවිතේ පදනම් කරගෙන ඉදිරියට ගමන් කරමු. අපේ රටට දෙවියන් වහන්සේ ඉක්මන් පිළිතුරක්, ඉක්මන් උත්තරයක්, යහපත දෙවියන් වහන්සේ කරනවාමයි. ඒ නිසා ඒ විශ්වාසය ජාතිය, කුල, මල, ආගම් ભેදකින් තොර අපි හැමෝම මෞංකාර සරෝවරධාරී දෙවියන් වහන්සේට කරන්නට බැරි දෙයක් නැහැ. ඒ නිසා ඔබේ මගේ ශරීර කූඩුව ඇතුලේ ආත්මය ගැන ගණන් දිය හැකි ආත්මේ හිරා බලන තනන් වහන්සේට සියල්ල කළ හැකි බව අපි තේරුම් ගත යුතුයි තිබෙනවා. ඒ නිසා අපේ රටේ සියලුම වැසියන්ගේ සිතුවිලි පිරිසිදු සිතුවිලි බවට පත් වෙන්න ඕනේ. පිරිසිදු සිතුවිලි වලින් රට යහපතට ගන්නට පුළුවන්. ඒ නිසා වෛරය, කෝධය, මමත්වය, පොඩිමැද යන මිනිසුනි හැරී වරෙව් කියලා ආත්මයන් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. සුද්ධාත්ම වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. එතකොට හැමෝම ජේසුස් වහන්සේ වගේ වුණොත්, උන්වහන්සේ වගේ වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? එනම් මේ රටට කිසිම අගෞරවයක්, කිසිම කෙලසීමක්, විනාශයක් මේ රටට කිසිම ලේවැගීමක් සිදු වෙන්නේ නැහැ. ඇයි? හැමෝගේම හදවත ස්වර්ගයක්. හැමෝගේම හදවත ස්වර්ගයක්. අද ස්වර්ගයේ විය යුතු තැන අපායක් වෙලා. ස්වර්ගය විය යුතු තැන අපාගත වෙලා. විනාශය ඇති කරගෙන පාපේ වහල්ලු බවට පත් වෙලා දුක් විඳිනවා අපි හැමෝම. ඒ නිසා මේ දුකෙන් නිවෙන්න අපේ සිත එක්සිට් කරගෙන, සිත පිළියෙල කරගෙන දේව නාමය ගෞරවයට පත් කරමු. සුද්ධාත්මයන් වහන්සේ අපේ රට තුළ සියලු මිනිස් වර්ගයාගේ සිත තමා පිළියෙල කරගන්න විට සුද්ධාත්මයන් වහන්සේ ඒ හදවත් තුළට රිංගලා, ඒ හදවත් වෙනස් කරලා අපේ රටට සහනයක්, අපි හැමෝටම සහනයක් උන්වහන්සේ කර දෙන බව අපි විශ්වාසයෙන් දෙවි අදිට උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. උන්වහන්සේ ජීවමාන නිසා
උන්වහන්සේ මරණය මරාගෙන උත්ථානය වූ නිසා උන්වහන්සේ සියල්ල කළ හැකි. ඒ නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට හරි ලෙස ජීවත් වෙන්නට නම් අපේ ප්‍රශ්න විසඳෙන්නේ 2025 ජනවාරි මාසේ 13 වෙනිදා යම් වෙනසකට ස්වාමීන් වහන්සේ අපේ රට ගෙනියාවේ. එතෙක් අපි දුක් විඳිමු, එතෙක් අපි විලාප කියමු, එතෙක් අපි වේල් තුනක් කන එක වේලට අපි දුක් විඳිමු. අපි දුක් විඳගෙන මේ කාලය ඉදිරියට ගමන් කරමු. එතකොට අපිට දෙයියෝ ඒ 2025 වසරේදී ඊට පසු අපිට අධ්‍යාත්මික ලෙස සුද්ධව අපිට ජීවත් වෙන්න මාවත දෙවියන් වහන්සේ අපට ඇති කර දෙයි. එතෙක් අපි මේ කාලය තුල අපි හැමෝම විලාප කියන ගන්න වෙනවා. හැමෝටම විලාපයක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලෙක මේ සියල්ල මැද අපි ලේ වැඩිවීමේ නුවරට යන්නේ නැතිව අපි හැමෝගෙම ලේ පිරිසිදු ලයක් බවට අපි ගොඩනගාගෙන පවිත්‍රව අපි සුද්ධව ජීවත් වෙනොත් දේව ආශිර්වාදය ලැබිලා 2025 වසරේදී අපේ රටට සියලු යහපත රසයිසුර දෙවියන් වහන්සේගෙන් මේ පෘථිවියට නැවත පෝෂණය වෙනවා. එතෙක් අපිට තියෙන්නේ බලාගෙන ඉඳීම. එතෙක් අපිට ඉන්න තියෙන්නේ බලාගෙන ඉඳීම. අපි තව කිසිම කෙනෙකුට අපි නිඳා කරලා අපහාස කරලා ගරහලා කවදාවත් අපට උත්තර ලැබෙන්නේ නැහැ. අපි තව තවත් අපි අදාළයට විනාශයට පත් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ කියන කොයි දෙයක් වුවද මේ ලෝකෙ මිනිසුන්ට වෙනස් කරන්න බෑ. මා පියාද සහෝදර දෙවියන් වහන්සේ කියන ක්‍රියාව ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනු ලබනවා. මේ ලෝකෙ මිනිස්සු රෑ දවල් නැතුව අපි මේ මුළු ජීවිත කාලෙම අපි මහපාරි දුක් විඳා මේකට පිළිතුරක් උත්තරයක් අපට දෙවියන් වහන්සේ දුන්නොත් මිස කිසිම මිනිසෙකුට දිය නොහැක. ඒ නිසා දෙවියන් වහන්සේ බලවත්, සුද්ධාත්ම වහන්සේ බලවත්, උන්වහන්සේ ක්‍රියා කරන තැන වහන්සේ. ඒ නිසා මේ දවසේ අපි හැමෝගෙම ජීවිතවල අඩුපාඩු හදාගෙන අපි හැම මොහොතකම අපේ දේ අපි රැකගෙන දේව කරුණාව සොයමින් යන ගමන අපි ගමන් කළොත් අපිට 2025 වසරේදී අපට සැනසීමෙන් සමාදානෙන් ආදරෙන් සියල්ල අපිට නැති වී ගිය දේ නැවත ලැබිලා ලස්සන ජීවිතයක් දෙවියන් වහන්සේ දාකර දේවි. ඒ නිසා දේව දරුවනි මේ කාලය තුල විලාපය මත ජීවිතේ තනාගෙන සතුටෙන් ප්‍රීතියෙන් දෙවියොත් එක්ක ජීවිතේ කඳුළු වපුරන්ට එවිට ඔබට ප්‍රීතියෙන් ඔබට 2025 ජය ලැබෙයි. ඒ නිසා හැම මිනිසෙකුම ජීවිතය වෙනස් කරගන්න. මේ කාලේ දුක් විඳින්න සිද්ධ වෙනවාමයි. ඒ නිසා කිසි කෙනෙකුට හැම මිනිසෙකුටම මේ පීඩාව අත්විඳින්න වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න, ස්වාමීන් වහන්සේගේ රැකවරණය සොයන්න. ස්වාමීන් වහන්සේ අපි හැමෝගෙම කඳුළු 2025 දී විසඳමාවේ එවිට අපි බලාපොරොත්තු වෙන අපිට හොඳ ඵල එවිට ලැබෙවි. ඒ නිසා මේ කාලය තුල අපි දෙවියන්ගේ කරුණාව අපිට සෑහේ. ඒ නිසා උන්වහන්සේ තුල ඒ වගේම මේ මාසය තුල දේවම්මගේ මදහත්කාරකම, දේවම්මගේ ජීවිතය ආදර්ශයටගෙන අපි හැමෝම ලස්සන ජීවිත ගත කරමු. හැම මොහොතකම ස්වාමීන් වහන්සේගේ සැබෑ ආදරය, සැබෑ වරක් ප්‍රසාද අපේ ජීවිතවල අයිති කරගෙන සුද්ධාත්ම වහන්සේට ප්‍රසන්නව අපි ජීවත් වෙමු. දෙවියන් වහන්සේ සෑම දරුවෙකුටම එදිනෙදා භෝජනයට ආශිර්වාද කරලා, ඒ වගේම බොන ජලයට ආශිර්වාද කරලා හැම මිනිසෙකුටම බඩගින්නේ උන්වහන්සේ කියන එකක් නැහැ. උන්වහන්සේට පුළුවන් මේ ලෝකෙ මිනිස්සු මොන දේ කීවත් උන්වහන්සේව හරියට උන්වහන්සේව අදහනවා නම්, උන්වහන්සේව පිළිගන්නවා නම් මොන ආකාරයෙන් හරි අපට යමක් උන්වහන්සේ දෙයි. ඒ නිසා අපේ විශ්වාසය අපි වැඩි දියුණු කරගනිමු. උන්වහන්සේ තුළ සිටිමු. මොකද උන්වහන්සේට පුළුවන් අපිට යමක් කරන්න. ඒ නිසා මේ ලෝකෙ මිනිසා අපිට දෙනවා කියලා දෙන්නේ නැති වුණොත් දෙවියන් වහන්සේ දෙනවා කිව්වොත් දෙනවා. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. උන්වහන්සේට පුළුවන්. ඒ නිසා උන්වහන්සේ දැනුත් අපේ මරණ වේලේදී අපිට පිහිට වෙන්නේ උන්වහන්සේ විතරයි.
ඒ නිසා උන්වහන්සේ පමණයි. ඒ නිසා දේවම්මේ ඔබේ වැදගත්කාරකම ඔබගේ සැබෑ ජීවිතයේ ආදර්ශය අපේ රටට අපේ සෑම කිතුණු පවුලකට විතරක් නෙවෙයි අපි මේ රට තුළ තියෙන සියලුම ආගම්වල සියලුම මිනිසයන්ට ඒ දේවම්මගේ ඒ සැබෑ තාර්ථය ඒ සැබෑ සත්‍ය අවබෝධ කරගෙන හැම කිතුණු පවුලක් තුළම ඒ සුද්ධ වූ ඒ පීතෘක සෙනෙහසේ ඒ සුද්ධ වූ පවුලේ සැබෑ ආදර්ශය සියලුම ජාතීන් මත දේව කරුණාව දේව ආශිර්වාදය ලැබෙන සුද්ධ වූ අනර්ග පවුලක් බවට දෙවියන් වහන්සේ තබන්නට ඕනේ. සුද්ධාත්මයන්නි ඔබ වහන්සේ හැර අපට වෙන ආයුතු මාර්ගයක් නැති බව අපි තරයේම අපි දකිනවා ස්වාමිනී, අපි අදහනවා ස්වාමිනී, අපි පිළිගන්නවා ස්වාමිනී. ඔබට ස්තුති වේවා, ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී, ඔබට නමස්කාර වේවා. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේ පමණයි අපේ එකම සැබෑ සත්‍ය. ඒ නිසා පිරිසිදු පියාණනි, අපේ රට තුළ ස්වාමිනී, අපේ රටේ පළාත් 9 දෙවියනේ පදවි 10ක් තියෙනවා. ඒ පදවි 10 තුළ ඉන්න අපේ සියලුම එළේ රත්ය ඔබගේ සුද්ධ දෑති තබනවා. අනේ දෙවියනේ, ඒ සියලු දෙනාටම ආශිර්වාද කරන මෑව. තුරහිරි විරිනි කරාදි කන්දල බලස් සතනි කරාදි කන්තල සුරිනි කරාව සන්දල විරිනි තලරි කන බලවස්සල. ඔව්, අපි ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ස්වාමින් වහන්සේ කියනවා අපිට අපි ඒ ගැන යාඥා කරමු. අපගේ සුදෝ පාප වහන්සේගේ ජීවිතේ මේ වෙන විට උන්වහන්සේගේ ශරීරයේ ඒ ඇටකොටු වල යම් වූ දි รา යෑමක් හත් වෙලා තිබෙනවා. ඒ ගැන අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමිනේ. සුරවරව සන්දේරි විරාන් තලරි කරාදි කන්දල ස්වාමිනේ පාපතුමාගේ ජීවිතය දෙවියන් වහන්සේ ඔහුගේ ශරීරයේ ධනිස් වල ඇටකොටු වල තිබෙන ඒ සංදි වේදනාව සහ ඒ වේදනාකාර නහර ඒ සම්පූර්ණ නැවත ස්වාමීන් වහන්සේගේ ජීවනදායක උපදේ ජීවනයේ ලැබිලා ඔහුට තව මේ පෘථිවිය තුළ හොඳින් ස්වාමීන් ජීවත් වෙන්න වරප්‍රසාද පිරිසිදු දෙවි පියාණනි ඔබ ලබා දුන්න මැනවි දෙවියන් වහන්සේ. හාලෙලූයා. තරදිකරදි කන්තල විරණිකරාවා සන්දේරි දුරාන් සතලේකල විලිවිලි බක්කාරවා ශත්තුර දිනාශනව ස්වර්ගයේ දෙවියනේ වහන්සේ පාත්තුමා සුව කළ මැනව විරිනි කරාදි කන්දල වරවස් සත්තේරාණවා කාතෝරි විලං කාත්තේරි දිරාන් සරදි කරාදි කන්දල ශතනි කරාවා සන්දේරි විලං තදනි කළ වරවස් සත්තේර දුරි කාලාවා රාදි ජීරි විලං කරාවා ශත්තේර දිරෙනි කලේරි විලාකාරවා ශලන උරි විරිනි කළ වරවස් සන්දල දිරා කාති විරා කාතේරි කළ කෂියාර දුරි කාරාවා සන්දල සර්වාංගයද ශරාරිකාරාදි කන්දල ස්වාමිනී ඔහු අද ඉන්නේ රෝඩ පුටුවේය. බාලවතුනිකර ගිරි විරේනි කරාවා සන්දල ඔහු ඉන්නේ රෝඩ පුටුවේය. බාලවතුනිකර දුරිනි කළාද කන්දල දිවි එලේරාව එලේ රත්තේ විරිනි කලාවා සන්දේගේ දිලා කාරාවා සන්දල අද රෝඩ පුටුවට වැටිලා විවිධ කරාදි කන්දල මොන බලවතෙකුද මේ ලෝකේ පාපයක් තිබේ. සුරාදී කරාවා සන්දේවි දිලා කාතාරාවා කන්දල ඒ නිසා දෙවියනේ වහන්සේගේ ශිල්පව කමා කර සුවේ දෙනසේක. සුරාදී කරාවා සන්දේවි දිලා කාතාරාවා කාතෝරි විරාන්තලි කරාදි කන්දල දෙවියන් වහන්සේ ඕද සුවේ දෙන්න. සුරාදී කරායිද විරින් තේරි විකලා බලා සන්තේවි දිලා කාරාවා කාතෝරි විරිනි කල විලාති කාලා චිනිරි කලාවා කරාදි කන්දල දේශනීය වාසේ පාපතුමාට රෝධ පුඩුව විසිකරලා යන්න සැලැස්සුව මැනව. සුරාදී කරාවා සන්දේරි කළ රෝධ පුඩුව විසිකරලා යන්න සැලැස්සුව මැනව. සුරාදී කරේදී විරාකාරාවා සන්දල ධනිස් වල තිබෙනා වූ ඇටකොඩු වල දිවිය වී කැඩී විදී කිය තිබෙනාරාවා සන්දේරි විකරාදී කන්දල සියල දුර්වලකම් ඉවත් කළ මැනව. සුරාදී කරාවා සන්දේරි විරා කාතාරාවා කාතුරි විනෙන් තිරිවි කරාවා සන්දේරි විරා කාතාරාවා කාන්දල දෙදරි කළවා සත්තල දේශනීය සුරාණි කරාවා සාදේරි විරිවි කළ බලවතුනි කුල දුරිවි සත්තල වලං ශතදි කරාවා ශත්තුරි විරා කාතවරවා කත්තල පුරා සත්තේරි විරා කාතාවා කාන්දල ශරීරයේ දිලා යයි ස්වාමී රෝගානි දරාවා කන්දල රෝගිය පාකල මැනව පිරිවි කළෝදි විසවයිද කාන්ති විරිවි කළෝ විරිවි වතුනි දිවන වස්සලාදී බලවා කාදුරි විකරාවා සන්දේරි විරා කලවි කළ යක්ෂාරාවා කන්දල සරවි කළ කළව පුරිවි කරාවා සන්දේරි විරා කලවි කළ යක්ෂයා පිට දෙන්නේ පා සුරවි කරාදි කන්දල සර්වා ගාදාරාදී කළ ඇටකොඩු දියවි නවරාරාවා කන්දල ඇටකොඩු ප්‍රාණවත් කළ මැනව සුරවි කරාදි කන්දල සන්දේරි විරිවි කළාදි කන්දල සම්නි පණ ඇති කළ මැනව සුරවි කරායිද උසුනි කළ දුනි කන්තල බලා සවනි කරායිද කා තුනි දීකාවා සන්දේරි විරිවි කළ මගේ දේශනීය වහන්සේගේ ශ්‍රී ලේවලින්
සොරවිකරයිද කම්තේරි විරාන්තලවිකල බලවතුනිකර දිවිකලාදි කන්දල පාපතුමා පිරිලි රාවා ශන්තේරේ දුරිවිකර අධිකන්දල ඔබගේ දරුවා සොරවිකරයිද උසුනිකර දිවි එල්ලේරානවා ශන්තේරි ඔබ වාසිකේ ලේවලින් ඔබ විදාස් කර සුවකර මැනව ශුරේ විරිවිකර විතේරි විකාරවා තෝරි විරිවිරි වතරිකර දිරාවා ශාතාරාවා කාරී විරිකර විකර දුරවර නාරානා දිරිවිකර තිරිවිරිකර තමස්නාරා ලේ දුරි විකාරවා සම්දල සුවකරන්ට සුරවිකරේ දිවිරිකර බලවතුනිකර දුරිවි සක්කර බලා ශන්තේර දිලාකාරවා සම්දේරි දුරි කාන්තල විලා සරවිකර ගෙරිකලා කිස පිරේති විරේදි විකරවා සම්දර දිරිවිකල සෑම කෙනෙකුගේ ජීවිතයේ සීලවන්තකාර අඳුර පාකරාලෝකයේ දෙන්න සුදාත්මයාරදී තුරි කාන්දේරි විරාන් කාතුරි විකරවා කාතේරවා සම්තේරි දිලා කාතුරි විතේරි විලාවා ශාතුරි කරවා සම්දල පාප්තුබාරාදා දිලා විකර දිවි කාන්තේරි විය लोकारावा संदेरी विनानी करावा संदल मरणा दिला विकल जीवरावा सातीरी करावा कंदल दिरी विकलो दिरी कांतारावा कातुरी दिरी कल विराती करावा संदला वेशारावा संदेरी आवत दिरी विकलो दिरावा काराला दिरानी करा दिरी विकरावा सर दिरी अनवा आवेशारावा कंदला आवेशनी विकलो तीस बालवतनी कद दुरी खापी करावा संदेरी दिरा काले विकर विकरो दिवी देवी प्याल में सुवे देंड शुभ करुणेरी विकरावा संदल शुभ करुण मेनवे शुभपात करुण मेनवे तिरानी करेगी दिरी विकला विकंदल रोद पुट वेड नतिदारावा संदेरी विरानी करावा संदल रोद पुट विशिकर गमांत स्वामिने सुरानी करावा संदेरी विराती कालावा सत्तोरी विरा सत्तेरी विरा खातावा संदेरी देवियान मानसिक भाराई सुरानी कराई दो सुनिकर देवतुनी कर दुरी कलावा संदल विरा सत्तेरी विरा कातोरी कलावा संदल देवियान मानसिक याचले मेनव शोती रावा संदेरी विरा कातुरी कामा साती किरी विरे कले दिदी कले मगे भगवानी तारावा संदल सत्यारा कंदल किर देर ममनु बडकिये सुरदि कले दिदी कले कंदल ममनु समग सिजनी दिदी देरी विदादी कलावा संदल ममनु समग सिजनी भगवानी तारावा संदेरी विरे कले ममनु समग सिजनी कने मान से दारू सुरानी करो दिशस में देर से कले बालवत दिकल दुरी कलावा संदेरे दिदी कले सिरो दिनान सद शांति उदा कर देना मगे देवा पज्जवानी विलासतियो शुद्धेरी विकारावा संदेरी विना साधनि कले बालवत दिकल दुरी विकारावा संदेरी दुरा खातेरी विलात कलावा शलव शेलवंद खार दुत्यागेन देवियने बगे धंधा बगे दरवो भगवान से तोरा बेरा न करे विक्रेट गेनगिए मैंने विशुद्धात्म्यानि हालेलुया आमेन Engasua atvidamini Engasua atvidamini Prema Yesu oba kendawai Gita ka angka 113 Prema Yesu
මාර්ගය සත්‍ය ජීවය දුන්නේ ඔබ සියල්ලෙන් සියල්ලයි ඇන ගැසුවා ආත්මීදමිනේ ඇන ගැසුවා ආත්මීදමිනේ ප්‍රේමයෙන් ජේසු ඔබ කැදවයි ප්‍රේමයෙන් ජේසු ඔබ කැදවයි මගේ ආදර දේව තාත්තේ ඔබේ ප්‍රේමය අපේ හදවත් තුළ රැවුපුලි රැවුදිය යුතුයි. ඔබේ ප්‍රේමය නොමැතිව අපේ ජීවිතයක් නැති බව අපිට දැනෙනවා හැඟෙනවා. ඔබ තරම් අපිට ප්‍රේම කළා වූ දෙවි කෙනෙක් මේ තුන් ලෝකෙට වෙන කෙනෙක් නැහැ. ඔබ පමණයි අපිට ප්‍රේම කළේ. අපි පාපේ වහල්ලු හැටියට අපි පත් වෙලා අපි පව් කරමින් අපි පෞකාරෝ ලෙස අපි ජීවත් සිටින්නේ අපිව ගලවා ගත්තේ ඔබගේ ලේන් අපිව මොදවලා සෝදලා පවිත්‍ර කරගන්න අපේ අලුත් ජීවිතයක් ඔබ වහන්සේ අපට දුන්නා ඒ නිසා ආද දේශුනි අපි පව් නොකර අපේ ජීවත් වෙන්න මාර්ගය ඔබයි අපට ඇති කළේ ආදර දේශුනි ඒ නිසා අද වෙන විට අප රටත් ලෝකයක් බෙලහින තැනටපත් වෙලා වේදනාවෙන් තැවෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අනුව එදා දෙවියනේ අපේ දීව එළේලා ලෝකනායකය වූ පාප වහන්සේ මේ ලෝකේ ඔබේ දරුවා. ඒ නිසා පිරිසිදු පියාණනි අද ඔහුගේ ශරීරය බෙලහින වෙලා අද ඔහුගේ ශරීර කූඩුව ඕට තනියම වාරු ඇතිව හිට ගන්න බෑ. අද ඔහු රෝද කුටියේ ඊටම දුක්පරිතව වේදනාව කඳුල තුල ඔහුගේ ආත්මයේ වේදනාව දැනෙනවා. ඒ නිසා ඔබගේ පිරිසිදු ආත්මය ලැබුවා ඔබගේ අභිෂේකලත් ඔබේ දරුවා ඔබට මොරගසනවා. ඔබ මඟ පෙන්වන නිසා ඒ නිසා පිරිසිදු පියාණනි ඔහුට තව බොහෝ කලක් මේ පෘථිවිය තුල හොඳින් ඇවිද ඔබගේ රාජ්‍යයේ උතුම් වූ සේවයේ මෙහෙවර කරන්ට ඔබේ දේව කරුණාව සුද්ධ පියාණනි ඔබගේ දේව ශක්තිය දේව මහිමය පිණිස ඔබට දුන වෙනව පිරිසිදු පියාණනි ඔබ ආශිර්වාද කළ මැනව දෙවියන් වහන්සේ ඒ වගේම ස්වාමිනී අප රට දෙවියනි අපේ රටට ඇතිවන මා ඒ පාප කර්ම ස්වාමිනී හැම හදවතක් තුලම තිබේ. ඒ නිසා ඒ සියලු පාපයන් සියල්ල වලලා දමලා අපට හරියස අපේ රට ගොඩ නැගෙන්න ඔබේ දේව කරුණාව අපේ රටට දුන්නමෙනව දෙවියන් වහන්සේ හැම මිනිස්සෙකුටම ස්වාමිනී යහපත කිරීමේ හැකියාව යහපත් ලෙස ජීවත් වෙන්න වරම් දුන්නමෙනව දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කළ මැනව සුද්ධ පියාණනි අද දවසේ නියමිත ඔබගේ වචනය අපේ හදවත් තුළ රැවුපී රැවුදෙන්ට ඔබගේ වචනේ අපිව ගොඩ නැගුව වෙනව ඔබගේ ස්වර්ගික මන්නා අපේ හදවත් තුළ පෝෂණය ඇති කළ වෙනව අපගේ සිතින් කයින් වදනින් ක්‍රියාවෙන් හෝ අතවසු වීමෙන් අපාකින් සිදුවන යම් දෙයක් ඇතත් ඒ සෑම දෙයක් ඔබ ඉදිරියේ තබන අතර ස්වර්ගයේ දෙවියනි අපේ සියලු පව් කමා කළ වෙනව ස්වර්ගයේ දෙවියනි අපට දුකෙන් ආ වේදනාවෙන් නොහිට ඔබ අනුව ජීවත් වෙන්න වරප්‍රසාද අපට දුන්නමෙලව අප නිවසෙන් එළියට යන විට සහ නැවත නිවසට එන විටද මහා පාරේ දුම්රියේ වේවා බස්රියේ වේවා යන වාහනේ කුමන දේ වුණත් මහා මාර්ගයේ යනක ඔබගේ දිව්‍ය සංරක්ෂණය හා රැකවරණය වීසාට දුන්නමෙලව ස්වර්ගයේ දෙවියනි හැම මිනිසෙකුටම අකල් මරණයෙන් තොර ගැලවීම උදා කර දුන්නමෙලව හැම මිනිසෙකම ආරක්ෂා කරන මැනව ਸਰව පරාක්‍රම ਸਰව බලධාරී ජීවමාන දෙවියනේ මිනිසයාට රැකවරණය ඔබ වහන්සේ පමණයි ඒ නිසා දෙවියනේ මිනිසයාගේ යාමසා ඊම රැක දුන මැනව ආරක්ෂා කරන මැනව දෙවියන් වහන්සේට ස්තුති වේවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ
ස්වාමිනී මේ පොළව තුල ජීවත් වෙන හැම මිනිස්සෙක් තුළම පාපයේ තිබේ. දෙවියනේ කිසිම ධර්මිෂ්ඨයෙක් මේ ලෝකේ නැත. නමුත් එකම ධර්මිෂ්ඨයා වන ජේසුස් වහන්සේ ඔබ පමණයි. ඒ නිසා පිරිසිදු පියාණනි ඔබගේ ධර්මිෂ්ඨකම නොමැති ලේන් අපව ධර්මිෂ්ඨ කරලා අපව පාපෙන් තොර ජීවත් වෙන්න අපට ඔබ වහන්සේ දී තිබෙන වරප්‍රසාද ගැන අපි ඔබ වහන්සේට තුතිබුදමින් ප්‍රශංසා කරනවා. අනේ සරෝබලදාර ජීවමාන දෙවියනේ අපේ රටේ සියලුම වැසියන්ගේ සියලු පාප කමා කරලා පාපෙන් තොර ජීවත් වෙන්න පියාණනි හැම මිනිසෙකුටම උපකාර කරන්න ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබගේ බලවත් ජීවමාන අතට බාර කරනවා දෙවියනේ ක්‍රියා කළ මෙලව සුද්ධාත්මයාණනි හැම මිනිසෙකුටම සැනසීමෙන් ජීවත් වෙන්න වරප්‍රසාදය ඇති කළ මෙලව සුද්ධාත්මයාණන් වහන්සේ පිහිටුව මෙලව දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ ඔබට ගෞරව වේවා දෙවියන් වහන්සේ ස්තුති වේවා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ නමස්කාර වේවා දෙවියන් වහන්සේ ගෞරව වේවා දෙවියන් වහන්සේ ස්තුති වේවා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ඒ වගේම ස්වර්ගයේ දෙවියනේ ඔබගේ බලවත් ජීවමාන අතට මේ දවසේදී දෙවියන් වහන්සේම අත තබා ආඥා කර ඇත්තා සියලුම දෙනාට දෙවියනේ ඉක්මන් සුවය ලැබෙන පිණිස එයාගේ නිවෙස්වල තිබෙන දෝෂ ආරෝපණාදී සියලුම අන්ධකාර දෝෂ බලවේග සියලු දේ පහවලා එයාට සැනසීමෙන් තම බෝ අය නිදාස් කරන පිණිස වරම් පාවිච්චි කරන්න කියලා සරෝ බලදාන සර්ව පරාක්‍රම අතිශය ප්‍රේමවන්ත දෙවියනේ මම ඔබගෙන් ඉල්ලා සිටිනවා දෙවියන් වහන්සේ සියලු දෙනාට ආශිර්වාද කරන මැනව සුද්ධාත්මයාණනි ඔබට ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ ඒ වගේම ස්වාමිනී උපාරි සහෝදරයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා දෙවියනේ දුක් විඳින ජනතාවට කරන සේවය මත ඔබ වහන්සේගේ වරප්‍රසාදයන් තුල ඔබ වහන්සේ ඒ භූමි පිරිතරයන්ට ජනතාව එවන්න ඕනේ ඒ ජනතාවගේ සියලු කඳුළු පිසඳෙන්න ඕනේ සුද්ධාත්මයන් වහන්සේ ඒ ඖෂධයන් ඔබ වහන්සේගේම ඖෂධයන් බවට පරිවර්තනය වී යුතුයි ඒ නිසා දෙවියන් වහන්සේ ක්‍රියා කරන මැනව සාමිනී යක්ෂයා නමති ලිසිබර්ගේ ක්‍රියාකාරකම් නවතා හෙලා ඔබගේ සැබෑ වූ පරම සත්‍යයේ බලය දෙවියන් වහන්සේ ක්‍රියා කරන මැනව සුද්ධ වූ ආත්මයන් වහන්සේ වසාගත මැනව සුද්ධ වූ ආත්මයන් වහන්සේ ආශිර්වාද කළ මැනව දෙවියන් වහන්සේ ඔබට සදා මහිමය ගෞරවය නමස්කාරය ඔබ වහන්සේට පමණයි ස්වර්ගයේ දෙවියන් වහන්සේ ආදරණීය දේවතාත්මේ ආදරණීය දිව්‍යානන් වහන්සේ ඔබගේ සුදු දෑතේ ස්වාමිනී අප කුංචි දරුවාගේ ඉඳලා වැඩි කෙනාට ඔබට බාර වෙනවා දෙවියන් වහන්සේ ඒ වගේම ස්වාමිනී අප දෙවියනේ අපේ රට ඔබගේ බලගත් සුද්ධ අනර්ග නිර්මල ලේවලින් ස්වාමිනී වසාගත මෙනව සුද්ධාත්මයන් වහන්සේ ඒ වගේම ස්වාමිනී අපේ තරුණ දුව සහ තරුණ පුතා යන මේ තරුණ ධෛර්යය ඔබ වහන්සේගේ සුද්ධ අනර්ග රුධිරයේ ලේවලට ඔබගේ ලේ වැස්මට ඒ දරුවට බාර කරලා දෙවියනේ දරුවන්ට ආශිර්වාද කරලා ඒ දරුවා ආරක්ෂා කරලා දෙවියනේ රැකදුන මැනව දෙවියන් වහන්සේ මේ ලක්තරනේ මේ සරසාරවත් ඒ සාරය ස්වාමිනී හීන නොවන පිණිස ඒ ඵලදාව දරන්ට ඒ ඵල ඇති වෙන තැන ඵල දරන්ට සැලැස්සිව මැනව ස්වාමිනී ක්‍රියා කළ මැනව දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ ඔබට ගෞරව වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ තුරෙවි කරණි කන්දේ බලවා සාදෙවි කරවි කරෝ වාසන්දේරි දිනා කාතිකන්තලව ශාමිනී මේ දවසෙන් දවස වැඩි වෙන මේ ජීවන රටාවේ ජීවන ගියද බොහෝසාද බලවතනි කර දිරි ලාරවා සන්දේරි දුලා කාතේරි විනි කර බලවතනි කර දිරි ලේරි විකලාවා සන්දේරි දිනා සරනිකලව අනේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට පිළිතුරක් ආ උත්තරයක් ඔබ වහන්සේට ඇත පෙරණිකරාවා සම්බේරි දුරා කාන්තෝරි දිවි කල බලවතනි කල දිවි විලේරි විරාවා ශාතෝරි කලං සත්‍යෙර දිවි කලවක් හත්තර වේය දෙවියන් වහන්සේ පිළිතුරක් මෙල උත්තරයක් වූ මැනව සුද්ධ ඥානීය මනුෂ්‍යයෙකුගේ ජීවිතේ රැකදුන මැනව ආරක්ෂා කළ මැනව
ස්වාමිනේ පීඩලුව වෙන විශුද්ධාඥානන් වහන්සේ සෑම මිනිසෙකගේ ජීවිතයේ වහන්සේ ක්‍රියා කළ මැනව සුද්ධාඥානනි ක්‍රියා කළ මැනව දෙවියනේ ආශිර්වාද කළ මැනව බලවතුනි කුරුදුරි බෙල්ලේරවා කාරුයිකාරවා ශන්දේරි විරා කාතාවාරවා දුනි විල්ලේරවා ශුද්ධි කරවා කාරා කාතිය අනාදීරණවා සම්දෝරි විරා කාතේ විවිධ කළ බලවා සත්‍ය ඥානන් වහන්සේ අනේ ඥානනි අබ්බා ඥානනි පිහිට වෙන්න අබ්බා දෙවියනේ පිහිට වෙන්න අබ්බා දෙවියනේ පිහිට වෙන්න දෙවියනේ උපකාර කළ මැනව ස්වාමිනේ අපගේ සියලුම සංසිඳුවරුන් සා පරිශියා ඉරිදිදි විකලෝදී සුත්තමර විකලවා සඳ සියලු මිනිස් වර්ගයාගේ ජීවිතේ රැකදෙන්න සෑම මිනිසෙක්ම ආරක්ෂා කළ මැනව ස්වාමිනේ සෑම ආගමක්ම නියෝජනය කරන සියලු ආගමික නායකයෝ ඔබගේ ශ්‍රී නෙත්‍රාදිකින් බලලා උන් හදවත් ස්වාමිනේ පවිත්‍ර කරලා අනේ දෙවියනේ රැකදුන මැනව නිදාස් කළ මැනව දෙවියන් වහන්සේ විරිවිකරදි කන්දල බලවතනි කර දුරි බෙල්ලේරවා සඳල පුරි කාබරි විකරු දිරි බිරි වේලවතනි කර දිරි වික්ක බලවා සඳල දිරි කාරවා කාදෝ විලි විලි විතරි විකාරවා සඳල දිරි කලව අනේ මගේ యేసుනේ වහන්සේට පවණයි සියල්ල කළ හැකි වනු ඇත්තේ අනේ දෙවියනේ අනුකම්පා කරන ස්වාමිනේ අනුකම්පා කරන ස්වාමිනේ අනුකම්පා කරන්න දෙවියනේ අනුකම්පා කරන ස්වාමිනේ ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ඔබට ප්‍රශංසා වේවා සමිඳුනේ ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ ගෞරවයද මහිමයද නමස්කාරයද ලබන්න තුන් දෙවියන් වහන්සේ ඥානනීය ඔබ වහන්සේය එම නිසා ඔබට ස්තුති කරනවා ස්තුති කරනවා ස්තුති කරනවා ස්තුති කරනවා ස්තුති කරනවා ස්වාමිනේ ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ කෙනෙක් ආශිර්වාද කරන මැනව තුරිවි කරවා ශන්දරේ විරාම් තෙලේ විකල බලවතනි කර දුරි බෙලේ විකලා වාසා දෝරි විරාම් කාතාවාරවා දීවි විවි විකලෝ දිවිකා වාශිදි කලවන්තානි දිවි කලව පුරි කාම් දේරි විරාම් සන්තේ විකල සියල යක්ෂ වන්දනන වින කොඩි වින මීච මායා රවටලි හා උරුවි කරවා ශන්දර සියල අන්ධකාර දුරු බලවේග ස්වාමි උනාසරිය දේත වාසේ නාමයෙන් ඒ සියල අන්ධකාර බලවේග ඉවත් වෙලා දිවියනේ සියල ආකාර මිනිසාන ජීවත් වීමේ කරුණාව දෙන්න ස්වාමිනී උපකාර කළ මැනව ශුද්ධාඥානනේ පිරිසිදු කළ මැනව දෙවියනේ ආශිර්වාද කළ මැනව පුරි කාමවර දිවිලේ විකරව සඳේ දිලා කලව කාතුරි විලකාරි වින්දරේ කළ විකාරව කාදුයි කාවා සිරි විතරව සඳද මගේ యేసుනේ ඉරිවි කළ විලේ දිකලෝ දිවි කළ බලවතනි කළ දිවිලේ විකලව සඳේ දිවි කාලව කාදුයි කාන්තර විලාතන විකලානේ యేసుනේ අනුකම්පා කරන්ට యేసుනේ අපරාධ තුන මිනිස්සු දුර්වලයි දුබලයි ස්වාමිනී දුර්වලයි ස්වාමිනී දුර්වලයි දුබලයි ස්වාමිනී අනුකම්පා කළ මැනව ස්වාමිනේ උතුතුවයි සිදුව ස්වාමිනේ බුද්ධි මට්ටමේ කොතේ ගොස්තිගුණා ස්වාමිනේද බුද්ධිය පහවෙලා ස්වාමිනේ ප්‍රඥාව බොද වෙලා තිබෙන දරුවන් වල අපරාධ තුන ඕමයි ස්වාමිනේ අනේ දෙවි ඥානනේ දරුවන් ලේවෙ ගිරීමෙන් තොරේ දරුවන් නිදාස් වෙන ආරක්ෂා කර ගලවලා පිළිස වහන්සේගේ ස්ත්‍රී ලේවලින් වහන්සේ ආයසෝදා පවිත්‍ර කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනේ තුරි විවිධ කරදි කන්දල බලවතුනි කර දිවි විරේ විකලව සන්දේ දිලා කාතාරව සන්දල තවරේ දිවි විකලෝදී සස්ත විනාශනික රයිලානේ දේශනී දරු ආරක්ෂා කළ මැනව අරිකාතෝරි විකරව සන්දල විරාම් තොල විකල බලවතුනි කර දිවි විරේ විරාවා සාතාරා දිවි කාතාරව සන්දල ආරක්ෂා කරන්ට රැකවල් කරන්න ස්ථාඥානදී රැකවල් කරන්න ස්ථාඥානදී රැකවල් කරන්ට තුරි කාම් දේරි විරාම් තේරි විකලව කාරෝදී දිවි කරබශරි කලවා සන්තේරි දිලා කාතෝරි විකලවා සත්තර දිලා සත විකලාදි කලස්සල සුරේ විරේරි විකරෝදි දිවි විකාරවා සන්තේරි වියානනේ දිවි විලේරි විලාලාබාදා දිවි දිවි විදවලවා සත්තර වියානනේ පරමෝදනයානනේ පරමාදීරේ දිලා විකාරවා සන්තේරි දිලා කාතෝරි දිලා සත්තේරි විලා සත විකලවිය අනේ දෙවි ඥානනී ඔබගේ කරුණාව දෙන්න ස්වාමී ඔබගේ ආශිර්වාදය දෙන්න ශාත්ඥානනී හැම කෙනෙකුගේම ජීවිතේ උනන්දුවක් ඇති කරන්න ස්වාමිනී උනන්දුවක් ඇති කර මැනව සියලු අන්ධකාරයේ දූතයාන ස්වාමිනී පෙරට නැගී සිට සැබෑ පරම සත්‍යය කරාම නැගී සිටවන්න ස්වාමිනී ක්‍රියා කරන්න දේශනී ඔබට සංසා වේවා සමිතුනී बेलेवरेनी विकल बुरीनी करावासन देरी दिला खाता बासन दल दिला लोयनासे उपवांसे क्रियावट नांगवन्न स्वामी दुने क्रिया कल मेडन सुदा ज्ञाननी प्रशंसा वेवा सुदा ज्ञाननी ඔබට නමස්කාර කරනවා දරුවේරි විකරදි කම්දල බයන් සන්තේරි දිවි කලවා කාති විලා කාති කරවා ශන්දල අනේ ජේසුනේ පිළිකාවනමති රෝගීන් දෙවෙනේ දුස්
Shura Viri Karava Sandere Duram Kante Virikala Mava Ilama Piani Sue Denta Shura Vikala Virikala Balavatu Diviri Karava Sanderi Dira Katarava Kandura Virikala Dikandra Sarvaga Rodana Pidara Dikandra Silo Roga Parker Sue Denta Shuda Piani Yoga Karuna Denda Devili Peter Venda Swamini Sanasimaduna Menava Darva Dirava Sanderi Vidani Kalava Shandala Deshini Obavanse Pamanai Piani Obavanse Vikarai Magyadana Jesudati Abba Stotanam Turan Kante Viram Sante Virikala Valavatunikala Piani Peter Venda Swamini Sanasimadena Jesuni Ratadara Ratakande Viram Sante Virikala Valavatunikala Duriviri Vidava Satori Viram Kante Vira Katikara Shandala Anadirana Vasande Vikala Anadi Devine Anadi Devine Pitavutrana Dikandala Piavusane Rumaladavan Sano Vadari Devine Obada Suti Deva Devine Bada Sansa Veva Devine Bada Sansa Veva Devine Bada Namaskara Deva Pianan Vans Ane Samudane Bada Suti Karanama Samudane Bada Sansa Karanama Devine Obada Suti Karanama Mage Sone Abba Studi Swamini Obada Sansa Veva Mai Deva Swamini Gaurava Deva Swamini Suti Deva Swamini Puri Vike Vira Baba Dira Nava Duri Viri Vatavara Sanderi Dira Katikara Vashandala Ane Jesure Peter Swamini Minishari Divite Sangini Vidinakar Swamini Yampujan Tavara Pisarak Then Swamini Pisarak Tikala Menava Sarana Dirana Baduri Viri Karava Sandala Eliteri Vira Kandori Viri Kandala Dustara Dikandala Bayad Kumiyat Netrana Diri Vira Kotari Vikala Dikandala Pianani Minisava Elita Shurani Guru Dikarava Sanderi Vira Santale Viri Vikala Valavatunikala Duri Vikala Jati Avatara Dikala Sanderi Vikala Hadavat Gura Karala Shuravikala Sabe Parama Satya Kara Minisagi Hadavat Elita Gandha Swamini Shuravikala Divikala Vala Sanderi Vira Kati Vikala Vala Kanna Pukara Dikandala Igata Hilayant Shura Kante Vira Kantori Vira Sadadikala Viri Vala Katori Vira Satya Vikala Pianani Karuna Dendaruant Shura Vikara Idam Sudikara Divikala Jesus Vile Sudikara Dikandala Pianani Obavanse Pituravet Shuri Yaba Sudi Karava Sanderi Viram Kantori Viram Kanteri Viram Karantiri Karandiran Teri Viram Sanderi Kuri Karava Sandala Kuri Rukama Taharayant Shura Vikala Viranikare Vikala Sabakarava Sodi Vikala Dikandala Taharadayant Shuri Vire Karava Sandala Pianani Pata Dirana Sirukarava Sanderi Virinikaru Dikarava Sandala Pianani Divine Aradhigana Devi Vidori Karava Sanderi Viri Vikala Valavatunikala Deviyane Mankarant Shura Vikare Divirani Kurava Sateri Vira Satarikala Parava Dirinikala Parava Yattana Duri Vikala Vasandala Parava Anit Shuri Kanteri Vila Santerani Kala Darva Nitarava Sandala Sundara Pianani Adhyankara Maiman Vita Devadave Jesuni Raisa Tiranava Kandala Obage Tirane Matai Vira Vikare Viri Karava Sandere Obage Tirnataka Kala Ragini Vikara Visati Vikalava Sandere Daturana Vikarava Sanderi Obage Kametta Pamana Swamini Viri Duri Nava Sanderi Vira Kati Karava Sandera Vira Sadari Kalavia Ane Pianani Obadavara Swamini Vira Kalavena Vidune Obada Sansa Veva Divide, Obada Namaskara, Diri Vida, Babadura, Sanderi, Diri Kantari, Kati Kantala, Yatana, Diri Karava, Sodi Kava, Sanderi, Di Karavana, Dirana, Durikari, Viri, Marava, Sanderi, Kantala, Adiara, Sanderi, Duri Kantari, Salarikale, Diri Kalavana, Diri Karava, Sandala, Pianani, Dituni, Sharva, Mardarana, Diri, Rani Kandala, Sarva Baladari, Divine, Sarva Baladari, Devine, Sarva Parakama, Dipati Rada, Virikaru, Divi, Karava, Shandala, Mage, Sune, Malavata, Chedana, Kandala, Desuni, Obage, Kavatishta, Kalavana, Pianani, Prasansa Veva, Mahime Veva, Swamini, Gaurava Veva, Swamini, Shuti Veva, Mage, Sune, Amen. Mula Cinema Andeyatavada Abhiyasa Premayama
වාමුල සිටින්නේ මා අන්දයට වඩා ඔබ අභියස ප්‍රේමය මා ප්‍රිය කරන නිසා දෙව් අභියස ප්‍රේමය වැසිලා යන්නේ අප හදවත සාමය උතුරාලානේ දෙව් අභියස ප්‍රේමය වැසිලා යන්නේ දරුවිය ඇති මිනිස්සු දැන් යේසුව නම දිනේ දෙව් අභියස ප්‍රේමය වැසිලා යන්නේ දේව බය ඇති මිනිස්සු දැන් යේසුව නම දිනේ දෙව් අභියස ප්‍රේමය පිරිලා යන්නේ අප හදවත සාමය උතුරාලානේ දෙව් අභියස ප්‍රේමය ස්වාමීන්ගේ නාමයෙන් පිරිලා යන්නේ අප හදවත සාමය උතුරාලානේ Praise the Lord. Amen. Hallelujah. ස්තුතියි. අපි දෙවියන් වහන්සේට අපි සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ අතට බාර කළා. ඒ වගේම උන්වහන්සේ අපට පිළිතුරු දුන්නා. උන්වහන්සේ අප සියලු බලාපොරොත්තු සියල්ල දකින ස්වාමීන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ රාජ්‍යය පතල කරන්න. උන්වහන්සේගේ සැබෑ සත්‍ය සැබෑ දර්ශනය මුළු ලෝවාසී සකල මනුෂ්‍යයාට දැනෙන ආසේම උන්වහන්සේ ජීවමානත්වය අප තුළ ක්‍රියාවට නැංවෙනවා. ඒ නිසා අපගේ ඉදිරියදා භෝජනය අපට දවස්පතා අපේ ස්වාමීන් වහන්සේ සපයන්නට ඕනේ. ඒ වගේම අපි කරන කියන දේවල් සාර්ථක හැම මිනිසෙකුටම සැනසීම උදා කර දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ හැරෙන්න කෙනෙක් අපිට නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ආඥා කරන අපි පය තබන තැන යම් පාත්‍යාරයක් ස්වාමීන් වහන්සේ කර තිබෙනවා. ඒ සියලු පාත්‍යාර ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. හාලෙලූයා. හාලෙලූයා. සුද්ධ ධර්ම සුද්ධ විඥානනේ. ඔබ වහන්සේ තුල ඔබගේ මඟ පෙන්වීම කණ්ඩු කොටගෙන බොහෝ දේ ඔබ වහන්සේ කර තිබෙන නිසා. එනිසා පියාණන් අපි මෙතෙක් දුර විනා මේ ගමනේ අවසාන කෙළවරට එක් අපව රැගෙන යන නිසා අපි ඔබ වහන්සේ ස්තුති කරමින් ප්‍රශංසා කරනවා ජීවමාන ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගෞරවය වේවා ස්වාමීන් ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිම වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා ස්වාමීන් ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේට ප්‍රශංසා වේවා මහිම වේවා ගෞරවය වේවා. ආමේන්. අපි දෙවියන් වහන්සේට අපි ගීතිකාව ගායනා කරමු. හාලෙලූයා. අපි උන්වහන්සේගේ ආයුධ අපි අරගන්න ඕනේ සාතන් එක සරණ කරන්න. එනිසා අපි උන්වහන්සේගේ ආයුධ සියල්ල අපි හරියාකාරව අපි ඒ සරණ කරන්නට සියලු යුද ආයුධ අපි පැලඳ ගන්නට ඕනේ. අන්න එතකොට තමයි උන්වහන්සේගේ බලය අපි තුලින් ලෝකයේ සිටින අනිත් හැමෝගෙම ජීවිත ආශිර්වාදයට ගෙනෙන්නට පුළුවන්. ඒ නිසා අපි ගීතිකා අංක 117 වෙනි ගීතිකාව අපි ගායනා කරමු. ක්‍රිස්තුස් වහන්සේගේ යුද ආයුධ අපි පළඳිමු. හalleluya. ඒ මොකටද අපි උන්වහන්සේගේ ආයුධ පළඳින්නේ? මේ ලෝකෙ මිනිස්සුත් එක්ක සටන් කරන්න නෙමෙයි. මාපිය ආදර සහෝදර සහෝදරියනි. අපි සටන් කරන්නේ අන්ධකාරයේ දූතයා කුසිබර නැවති මහා සර්පයා එක්ක. උගෙන් අද මිනිස්සුන්ගේ මොලේ අන්ධ වෙලා ජීවිත අඳුරේ. ඒ නිසා ඒ අන්ධකාර දූතයාගේ බලයෙන් මිනිස්සු බලවා ගන්න පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට මිනිස්සු ඇදෙන පිණිස
උන්වහන්සේ තුල සුද්ධව ජීවත් වෙන පිරිස අපි මේ ආයුධ අපි වැළඳගත යුතුයි. යේසුගේ නාමයෙන්. Kristus ke ayuda baladiu Satang ayuda keselesiu Namin Yesus ke adadiu Dimin ke semetan kiridiu Yau sadang kore Jaya ganna peramunata Selkoning sena ikvi apata Sau pau varin nidikena mena lokayata Devi surasuna premaisita Yadayai Sadang kota jaya ganna peramunata Selkoning sena ikvi apata Pau varin nidikena mema lokayata Devu surasuna premayen sita Simawam saturangi Viswasen peramuna galimu Sataning nitarama jaya ganimu Nirayen galawa ganimu Nirayen galawa ganimu Yau yau satan kota jaya ganna peramunata Selkoning sena ikvi apata Pau varin nidikena mena lokayata Devu surasuna premayen sita Satana kelawara uvita Savana uru honavata Jayagena yamu yamu api swargayata Tibena otunu apata Tibena otunu apata Satana kelawara uvita Savana uru honavata Jayagena yamu yamu api swargayata Jayagena yamu api swargayata Jayagena yamu api swargayata Jayagena yamu api
සුදු ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ උතුම් බලගතු දේව වචන අද දවසේ නියමිත ස්වර්ගික මන්නා ඔබේ මගේ ජීවිතයේ එකම ජීවනදායක දුන්න. මේ උන්වහන්සේගේ වචනය අපිට ආහාරයක්. අපේ කුසගිනි නිවෙන එකම ආහාරය උන්වහන්සේගේ වචනය. අපේ ශරීරයට මේ ලෝකයේ තුල කොච්චර සැපත කොච්චර පෝෂණයක් ඇතිවද නමුත් අපේ ශරීර කූඩුව ඇතුලේ තියෙන ආත්මයට සියල්ල උන්වහන්සේගේ වචනය. එනම් මේ වචනය තුළ අපේ ආත්මය ශරීරය දෙකම පෝෂණය වෙන්න ඕනේ. මේ පෝෂණය තුළ තමයි අපිට හරි මාර්ගය අපේ සිත තුළ පිළියෙල වෙන්නේ. අද අපේ කිතුණු සමාජය කිතුණු දරුවන් දෙස බලනකොට මේ පිළියෙල කිරීමේ පිළිවෙත අද මෙලෙහිම වෙලා තිබෙනවා. ඒ මන්ද උන්වහන්සේගේ වචනය තුළ මුල් ලැබෙන නිසා. උන්වහන්සේගේ වචනය තුළ අපි මුල් ලැබෙන්නට ඕනේ. අන්න එතකොට ආත්මය ශරීරය දෙකම ප්‍රාණවත්. එවිට බලයෙන් පිරෙනවා ජීවන මන්නා බවට දේව වචනේ අර්ථවත් වෙනවා. පෝෂණය වෙන්නේ වචනය තුළ. වචනය තුළ මුල් ලැබෙනකොට කවදාවත් ඒ මුල් කැඩිලා බිඳිලා යන්නේ නැහැ. ඒකේ ඵල දරුවගේ දරුවාට ඵල දානවා. මේ වචනය තුළ නැතිනි කිතුණු ජීවිත තමයි අද අන්ධකාරයේ හැසිරෙන්නේ. අන්ධකාරයේ සිටින්නේ ආලෝකය නැහැ. ඒ නිසා මේ වචනය තුළ මුල දෙන්නට ඕනේ. මේ වචනය තුළ ස්ථිර වෙන්නට ඕනේ. අන්න එතකොට ජීවිතේ දිය ඇලක් ළඟ සිටවපු නිසි කල ඵල දෙන ගසක් බවට ඒ ජීවිතේපත් වෙනවා. ඒ කිතුණු පවුලපත් වෙනවා. එවිට එය කිසි විටක යක්ෂයාට ඒ පවුල කඩා බිඳහෙලන්නට බෑ. මොනතරම් බලවේග එනවද මොනතරම් පීඩා එනවද ඒ පවුල නොසෙල්ලෙනාසේ දෙවියන්ගේ වචනය මත පදනම් වෙලා සාර්ථකව මුල් ලැබලා තියෙන නිසා ඒකේ ඵලදාව සෑම දවසකම ඵල දරනවා. ඒ නිසා ඒ ඵල නොදරන අතු මොකද වෙන්නේ? කප්පාදු කරුවාට හැදෙන්නේ නැහැ. ඒවා විනාශ වෙලා වීලිලා යනවා. අන්න ඒ නිසා අපේ ජීවිතේ හැම මොහොතකම අපි වියලී නොවන පිණිස නිසි ඵල අපේ ජීවිතේ ඇති වෙන්නට මේ සුද්ධ වචනය අපේ ජීවිතයට අර්ථකථනයක් වෙන්න ඕනේ. මේ වචනේ තියෙන සැබෑ යථාර්ථය, සැබෑ සත්‍ය, පරම සත්‍ය සොයන කිතුණුවේ අපිට අවශ්‍යයි. අන්න එවැනි කිතුණු පවුලට පුළුවන් මේ රට තුල තියෙන සියලුම වේදනාකාර තුවාලය සම්පූර්ණ සුව කරන්න. ඒ නිසා අද අපි දකින්නේ තුවාලයක්. ලොකු තුවාලයක්. පොඩි තුවාලයක් නෙමේ මහා තුවාලයක්. එනම් මේ තුවාලය සුව කළ හැක්කේ කුමන රාජ්‍යයකද? කුමන කෙනෙකුටද? කුමන ක්‍රමවේදයකද? මේක සුව කළ හැක්කේ ධර්මයේ නැවති බලයට පමණයි. ධර්මයේ මත පදනම් වෙච්ච ප්‍රඥාවෙන් පෝෂණය වෙච්ච දිව්‍ය නුවණ දිව්‍ය ඥානයේ ඇත්තා වූ මිනිසාට රට තුල සිතක් කළ හැකියි. ධර්මයේ මත පදනම් නොවන මිනිසාට කිසි කාලයක ධර්මයේ තියෙන ගුණාංගය අසරණයාගේ තියෙන දුක වේදනාව ඔහුට නොතේරෙනවා. ඔහුට දැනෙන්නේ හැඟෙන්නේ නැහැ. ඒ නිසා තුවාලයක් තියෙන කෙනාට ඒ තුවාලේ වේදනාව දැනෙනවා හැඟෙනවා. එනම් අද අප රටට වෙලා තියෙන විපතක මහත තුවාල කළා අය තුවාලය මත තව තුවාල කරන්න බලා සිටීම. ඒ නිසා අපි කළ යුතු දේ තමයි ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ තුවාලෙට බේත් දාන එක නොව තුවාලේ වීලිලා යන්න ඕනේ. ආයි තුවාල නොවි මේ ලෝකයේ තුල ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා
තුවාලය සුව කළ හැක්කේ යේසුනි ඔබට පමණයි. ඔබ හැර වෙන කෙනෙක් නෑ අපිට. එහෙනම් ස්වාමිනී තුවාල කරන දෙවියෝ තුවාල සුව කරන බව අපි අදහනවා. එහෙනම් සරෝබලධාරී දෙවියන් වහන්සේ අපේ රටේ තියෙන හැම තුවාලයක්ම සුව කළ හැක්කේ ඔබට පමණයි. ඒ නිසා පිරිසිදු පියාණනි ඔබ සුව කළ මැනව. ඔබ නිදහස් කළ මැනව. දෙවියන් වහන්සේ ස්වර්ගයේ දෙවියනි පොළොවේ මිනිසා දෙවියනි අද ලෝකයේ තුල ලෝකේ හිංසාවට පත් වෙලා වේදනාවේ තුවාලේ රිදුම වැඩි කරගෙන වේදනාවෙන් කෑ ගසනවා ස්වාමී. ඒ කෑ ගැසීමේ හඬ සුව නොවන තැනට තුවාලය ස්වාමිනී විස බීජයක් හැටියට පැතිර ගිහින් අමාරුයි. ඒ නිසා ඒ පැතිර ගිය තුවාලය නැවත හරිගස්සන්නට ඔබට බාරයි. දෙවියනි හැම මිනිසෙක්ම වෙනස් කරන්න. ස්වාමිනී එක මිනිසෙක් වෙනස් වෙලා ස්වාමිනී කවදාවත් අපේ රට හැදෙන්නේ නැති බව ඔබ වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එහෙනම් අපේ රටේ සියලුම වැසියන් සිත මාරු කරන්න. සිත වෙනස් කරන්න. පසුතැවිලි වෙන්න, මනස්ථාපනය වෙන්න, සුද්ධ වෙන්න. එවිට රට ඉබේම සියලු දේ රටට දෙවියන් වහන්සේ සපයනවා. සියලු දේ ලැබෙනවා. ඒ නිසා මේ පෘථුවිය සාර්ථකව නිසිඵල ගන්නේ දේව කරුණාව තුල පමණයි. ඒ නිසා වසංගතයට හැරුණු ලෝකය දැන් පැමිණ තිබෙන වසංගතය ඊට වඩා භයානක වසංගතය. එනම් මේ වසංගතයෙන් නිදහස් වෙන්නට පාපේ නවති කිලුට අපි අතහැර දමලා ආදර දෙවියනි ඔබට අපේ අත්වල කිලුට නැතුව අපි අත් එසවීම දවසේදී අපේ රට විනාශ වෙනවා. දැන් මේ කෑ ගසන හැම හඬක්ම තාම තියෙන්නේ අත්වල ජරාව. සිත් තුළ කිලුට, සිත් තුළ තියෙන්නේ තණ්හාව. මේවා තියාගෙන කොච්චර කෑ ගැසුවත් පිළිතුරක් උත්තරයක් ලැබෙන්නේ නැත. ඒ නිසා පිරිසිදු අත් දෙක ඔසවන්න, පිරිසිදු සිතින් අත් ඔසවන්න. එවිට සියලු දෙනාටම සෙත සාන්තිය පෘථුවිය මත දේව කරුණාව පිරී ඉතිර යනවා. එදාට මේ රටට සෙත සාන්තිය නික්වෙන්නේ දේව කරුණාව මත පමණයි. ඒ නිසා දෙවියනේ ඔබේ කරුණාව සදාකාල පවතිනවා. ඔබේ ප්‍රේමය සදාකාල පවතිනවා. දෙවියනේ ඔබ ලෝකයට අන්ධකාරයක් දෙන්න ආවේ නැහැ. ඔබ ලෝකය ආලෝකයක් කරන්නට ආපු ආලෝකමත් දෙවි රජාණෝ ඔබයි එකම ආලෝකය. එනම් පියාණනි අද අපේ රට අන්ධකාරයේ, අපේ රට වේදනාවේ, අපේ රට තුවාලයක්. එනම් මේ තුවාල වෙච්ච මේ රටට නැවත ආලෝකය දිය හැක්කේ ඔබ පමණයි. ආදරණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප රටේ සියලු වැසියන්ගේ මොලේ සෝදන්න ඕනේ. අත් දෙක හොදලා වැඩක් නැහැ. කකුල් දෙක සෝදලා වැඩක් නැහැ. මුළු ශරීරෙම සම්පූර්ණයෙන්ම මනස පවිත්‍ර කරලා පිරිසිදු සිත් ඇත්තෝ රට තුල ඇති වුණු දවසට රටට සියල්ල ලැබේ. දෙවියන් වහන්සේ ඔබ ඉක්මන් කරලා මිනිස්සුන්ගේ අත් දෙක දොස්දා මනස සෝදලා සිත සුවපත් කරලා එවැනි ජනනායකයෙක් අපේ රට තුල ලෝකේ තුල ඇති කරනසේක්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිශුද්ධ නිර්මල නාමයෙන් දෙවි පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත අපේ රටට ලෝකෙට ඔබ එලි කරනවා. එලිතාරාවා සම්දේවි සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔබට බාරයි. ඔබ ක්‍රියා කරන්න යේසුස් වහන්සේගේම අනගි නාමයෙන් ඉල්ලා සිටිමි. ආමේන්. සියලු දෙනාටම දීර්ඝ ආයුෂ පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මගේ නාමයෙන් සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබෙනසේක්වා. That is some in That is
ස්වර්ගීය දෙවියන් වහන්සේ ඔබට සියලු මහිමය ගෞරවය ඔබ සතුයි. පියාණනි අපේ සියලුම දේව ජනතාව ඔබගේ දේව හස්තයට සියලු දෙනා බාරයි. පිරිසිදු පියාණනි අපේ දිවේ දේරා වූ ලෝකේම සියලු පිතුණුවාගේ නායකයා වන ඔබ තෝරා පත් කළ වහන්සේගේ ජීවිතය අද ඔහු සිටින්නේ රෝදපුටුවේ. ආදර යේසුනි ඔහුට සුවය දෙන්න. රෝදපුටුවෙන් නැගිට සුවසේ ඉන්නට දේව තාත්තේ සුවපත් කරන්න. ආදර යේසුනි
ආශිර්වාද කරන්න. ඒ වගේම කොළඹ පදවිය අපේ සියලු ලේරත්ය ඔබගේ ස්වර්ගීය දෑතේ ඔබට බාර. සියලු සහෝදරත්වය රැකදෙන්න. දේව කරුණාව සොයන සියලු දෙනා ආරක්ෂා කරන්න. සියලු පරිශීලවරුන් සංසිඳුවරුන් සියලු වැසියන් ඔබගේ ස්වර්ගීය දෑතේ තබන. ඔබ නිදහස් කරන. ඔබ ආශිර්වාද කරන. ස්වාමිනී අප ශ්‍රී ලංකා දේශයේ පදවි 9 ස්වාමිනී පළාත් 9 පදවි 10 ඔබගේ ස්වර්ගීය දෑතට බාරයි. ආදර දෙවි පියාණනි ඒ ඉලේරත්වයේ දරන සියලුම දෙනා ඔබට බාරයි. ඒ සියලුම දේව ජනතාව ඔබ පෝෂණය කළන. එය ආරක්ෂා කරන. එය රැකගන්න. එයාට දීර්ඝායුෂ දුන්න. එයාගේ යහපත මත වෙන දීම. මේ කීදී අපේ එකම දෙවි ස්වාමීන් වහන්සේ අපේ එකම වැරොන් නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. පියාණනි අපරටත් මේ මුළු ලෝකයක් ඔබගේ ශ්‍රී හස්තයට බාර කර කටකරනවා. සියලු දෙනාටම සාමකාමික සමාදානයෙන් ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබේ දේව කරුණාව සියලු දෙනාටම ලබා දෙනසේක. දැන් පිරිසිදු පියාණන්ගේ පිරිසිදු උතුම් ප්‍රේමය පුත්‍රයාණන් වූ යේසුගේ දේව කරුණාව සුද්ධාත්මයන් වහන්සේගේ ශුද්ධ සාබාධ දැන සදා කල්හි ඔබ සියලු දෙනා සමග පවතිවා. ආමේන්. පියාණන්ගේ ප්‍රේමයද පුදුමාකාර කරුණාවද සුදාත්මන් වහන්සේ සමග දැනුත් සදා කල්හි ඔබ සියලු දෙනා සමග නිතර යන්න සාමය ප්‍රීතියෙන් ජීවත් දේව ආශිර්වාද සිද්ධ